welcome back to my YouTube channel. ඉතින් අදත් මම ඔයාලත් එක්ක vlog එකක් share කරගන්නවා. මම අදත් ඔයාලත් එක්ක day vlog එකක් තමයි share කරගන්නේ. ඉතින් උදේම නැගිටලා wash එකකුත් දාගෙන දැන් මම හදන්නේ මගේ ඇඳේ bed sheets මාරු කරන්න. ඉතින් අපි බලමු මගේ අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මාසමගින් මාදෙස බලා ආදරයදනේදයිසිදා මාසමගින් ජීවිතේ පුරා ජීවිතයදනී පතා ඒ වැඩෙත් ඉවර කරලා මම මේ රණවරා මල් ටික වේලෙන්න දැම්මා. ඉතින් guys මම දැන් හදන්නේ පොඩි වැඩක් කරන්න. අපි බලමුකෝ මොකක්ද මේ වැඩේ කියලා. ඕක තමයි ඉතින් ඒ වැඩේ. මාසමගින් ජීවිතේ පුරා ජීවිතයදනී පතා මම දැන් ඉතින් මේක ඇප්ලයි කරන්න තමයි හදන්නේ. සොදුරු සීනයකි සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි පේනවනේ ඉතින් මං කලින් පාර ගාගෙන ඉන්නෙත් ඔය නේල් පොලිෂ් එකම තමයි ඉතින්. කොච්චර එක පාට තිබ්බත් ආයෙම ගාන්න හිතෙන්නේ එකම පාට. ඉතින් ඔයාලත් එහෙමද? මාදෙස බලා ආදරයදනේදයිසිදා මාසමගින් ජීවිතේ පුරා ජීවිතයදනී පතා සිතුවේ යාළුවනේ දැන් මම හදන්නේ උදේට කන්න. දැන් වෙලාව 9:06යි මම තාම උදේට කෑවෙත් නැහැ. ඉතින් දැන් ඉතින් උදේ වලදී මට වෙන වැඩකුත් නැති හින්දා මම හිතුවා පොඩි වැඩක් කරන්න. කවුද මේක කියපු කට්ටිය? ඉතින් මේ මම මේ පොත කියවන්න හදන තුන්වෙනි පාර. මේක ඒ තරම්ම ලස්සන පොතක්. ඉතින් කියවපු කට්ටිය අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මාසමගින් මාදෙස බලා ආදරයදනේදයිසිදා මාසමගින් ජීවිතේ පුරා ජීවිතයදනී පතා සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි ඉතින් ගයිස් මම දන්නේම නැතුව මෙන්න මෙච්චරක්ම කියනවා. ඒ කියන්නේ මම දැන් ඉන්නේ 34 වෙනි පිටුවේ. ඉතින් ඔය තියෙන්නේ මම පොත කියවලා ඉවර වෙලා පල්ලෙහාට ගිහිල්ලා ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් ටිකක්. ඉතින් මට හිතුණා ඒ ටිකත් මේ වීඩියෝ එකට දාන්න. මම දැන් හදන්නේ පොඩි ගමනක් යන්න. ඉතින් අපි බලමුකෝ මම කොහෙද යන්නේ කියලා. ඔන්න ඕක තමයි ඉතින් මම දැන් ඇඳගෙන යන්නේ. මාසමගින් ජීවිතේ පුරා ජීවිතයදනී පතා සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු අපි මේ දැන් යන තැනට අපේ ගෙදර ඉඳලා තියෙන විනාඩි 10ක විතර දුරක්. ඉතින් මමයි යමී මේ පයින්ම තමයි යන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි අපි ආවේ. ඉතින් බලන්නකො මෙතන මොනවද තියෙන්නේ කියලා. පැල තවානකට තමයි ඉතින් අපි මේ ආවේ. ඔය මන් දැන් පෙන්නන්නේ ඉතින් අපි ගත්ත පැල. අපි ඉතින් ඔතනින් ওই මිරිස් පැල ටිකකුත් ගත්තා. ගිහින් එන ගමන් අයිස් දෙකකුත් ගත්තා. මේ දවස්වල පුදුම රස්නියන්නේ තියෙන. ඉතින් අපි යවුවෙනේ ගියේ. ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මෙයත් එක්ක ආයේ මම පොඩි ගමනක් ගියා. ඉතින්
අපේ ගමට එහා පොඩි ටවුන් එකක් තියෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ යන්නේ. ඉතින් ATM එකට තමයි මේ හදිස්සියෙම අපි ආවේ. ඉතින් ඒ එන ගමනුත් අපි ආයිස් කකා තමයි ආවේ. පේනවනේ පුදුම අවුවක් තියෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ පැතිවලටත් මේ දවස්වල අවුවයිද? ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔය මම පෙන්නන්නේ අපි ඉතින් ගෙදර එනකොට 2:00 විතර වුණා. ඉතින් ඇවිල්ලා නාගත්තා. ඒක තමයි ඉතින් මම ඔය උතන කියන්නේ. ඊට පස්සේ මම තේ එකක් හදාගත්තා බොන්න. ඊට පස්සේ ඉතින් තේ එක බිබී ඉන්නකොට ඔන්න හයියෙන් වහින්න පටන් ගත්තා. පේනවනේ හුළඟ. ඊට පස්සේ ඉතින් මම මොනවත් වීඩියෝ කරේ නෑ. හවස් වෙලා කොහොම හරි හවස 5:05 විතර මට මල් චුට්ටයි කඩා ගන්න පුළුවන් උනේ. මොකද වහිනවනේ. මම දැන් මේ හොඳටම දෙමිලා තමයි ඉන්නේ. ඉතින් මම අද දවසම අවුවෙත් ගිහිල්ලා හවස ඊට පස්සේ මං චුට්ටක් තෙමුණත් එක්කනේ. ඉතින් ඒකින්ද මට හොඳටම ඔළුවේ අමාරුයි. ඉතින් මම පැනඩෝල් දෙකකුයි පීරිටන් එකකුයි තමයි ඔය ඉතින් බිව්වේ. ඉතින් මම මෙතන කියන්නේ මේ ඔළුව රිදෙන හින්දා මං අද කලින් ඉඳා ගන්නවා කියලා. ඉතින් මම බ්ලොග් එකත් මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට thank you. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා ඒ වගේම තමයි අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකකින් මට කියාගෙන යන්න. ඉතින් ඉස්සරහට ඒ අඩුපාඩුත් හදාගෙන ඔයාලට මම ලස්සන vlog අරගෙන එන්නම්. ඉතින් අදට මං ගිහින් එන්නම්. අමතක කරන්නේ නැතුව මගේ channel එකත් subscribe කරලාම තියාගන්න. Thank you for watching. Bye.